අපි කතා බහ කරමින් ඉන්න වෙලාවේ රෝෂිකා අපිට කිව්වා මේ අපේ කැප්සූල් වර්ග කිහිපයක්ම තියෙනවා කියලා. මේ ෆ්‍යානස් එක කියන එක අපි හැමෝටම අදාළයි. මොකද පැහැපත් වීම කියන එක අපි හැමෝම කැමති. කළු වෙන්න පුළුවන් සම, තලලු වෙන්න පුළුවන් සම, නැත්නම් සුදු පැහැති තියෙන්න පුළුවන්, රන්වන් පැහැති තියෙන්න පුළුවන්. ඔය කුමන සමක් වුණත් මේකේ පැහැපත් භාවය යහම තමයි අපි දැක්ක ගමන් කියන්නේ ප්‍රියමනාප පෙනුමක් තියෙනවා කියලා. ඒක වෙන්න මේ කැප්සූල් වර්ග කිහිපයක් තියෙනවා. ඊළඟට මේ කැරට් කැප්සූල් එකක් තියෙනවනේ. මේ අලුත් එකක්. කැරට් අපි කන්නේ සුදු වෙන්න කියලා කියනවා, පැහැපත් වෙන්න කියලා කියනවා නේද? ඔව් තිස්සංක මෙහෙමයි. දැන් අපි දන්නවා අපේ ශරීරයේ ශෛල ප්‍රමාණය දෛනිකව වෙනස් වෙනවා, විනාශ වෙනවා. ඒකට මේ ශෛල විනාශ වෙනවත් එක්කම අපේ විවිධ අහිතකරතා අපේ හැම මත ඇති වෙනවා. ෆ්‍රී රැඩිකල්ස් වගේ තත්ත්වයන් ඇති වෙන්නේ ඒ අවස්ථාවල. දැන් එතකොට අපි කොයිතරම් බාහිරෙන් ගුණාත්මක නිෂ්පාදනයක් ආලේප කරත් වැඩක් නැහැ. අර දේවල් ශරීරය තුල වර්ධනය වෙන නිසා ඒ ආලේපනවල ප්‍රතිඵලයක් අපිට ලබා ගන්න බැහැ. ඉතින් අපි ෆ්‍රී රැඩිකල්ස් ආයුර්වේදයේ හැටියට මුක්ත කණ්ඩ කියලා හඳුන්වනවා. ඉතින් මේ දේවල් ක්‍රමානුකූලව ශරීරයෙන් ඉවත් කර ගන්න ඕනේ. එහෙම ඉවත් වෙන්න නම් අපිට අනිවාර්යයෙන්ම ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් සපයන්න වෙනවා ශරීර අභ්‍යන්තරයෙන්. ඒකට කැරට් කියලා කියන්නේ අපි දන්නවා අපි කැරට් කැප්සූල් එක ගත්තොත් මේක බීටා කැරොටින්. බීටා කැරොටින් විශාල වශයෙන් අන්තර්ගතයි. ඒකට බීටා කැරොටින් කියලා කියන්නේ අපේ හැම පැහැපත් කිරීම සම්බන්ධව හැම නිරෝගීමත් කිරීම සම්බන්ධව තියෙන ප්‍රබල ප්‍රතිඔක්සිකාරකය. මේ ප්‍රතිඔක්සිකාරකය ශරීරගත වීම තුළ අපි විටමින් A තමයි බීටා කැරොටින් අපි ගන්න ආහාරවල තියෙන බීටා කැරොටින් ශරීරයට අවශෝෂණය වෙන්නේ විටමින් A හැටියට. එතන මේ විටමින් A තුලින් බීටා කැරොටින් වලින් ඒ විටමින් A තුලින් අපේ ශරීරය ඒකාකාරී රන්වන් පැහැයක් විතරක් නෙමෙයි ඇස්පෙනීම නිරෝගී කරගන්න, ඇස්පෙනීම තව වර්ධනය කරගන්න, ඒත් එක්කම සමාසිත වැඩි විවිධ දිලීර රෝග පාලනය කරගන්න, හැම තරුණ පෙනුම රැක ගන්න කියන ප්‍රයෝජන රැසක් ලබා ගන්න පුළුවන් කැරට් කැප්සූල් එක භාවිතා කිරීම තුළ.